සන්ධ්‍යාවට ඔබ සියලු දෙනාටම පැමිණ සිටින ලේකම්තුමියන්ද සමාජික ඔබගෙන්ද අවසරයි. අද අපි මෙතෙන්ට ආවේ ගියවරුද්ද දුන්නා වගේ දාන්සල ගැන පොඩ්ඩක් කතා කරගන්නයි. යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. සනුකයි අපි ගිය සැරේ දුන්නේ තායිස්ක්‍රීම් එකක් නේ. මේ සැරේ තායිස්ක්‍රීම් එකක් දෙමු නේ. අපි ගිය සැරේ අයිස්ක්‍රීම් දාන්සලක් දුන්න නිසා මේ සැරේ බීම දාන්සලක් දෙමු. අයිස්ක්‍රීම් දාන්සල දෙන්න කොහෙන්ද නේ? සල්ලි. කාව්‍යයක් කතාවට මාත් එක්ක ගයි අයිස්ක්‍රීම් දාන්සලට වඩා බීම දාන්සල කොච්චර හොඳද? කොහෙන්ද සල්ලි? ඊට වඩා හොඳ නැද්ද සව් දාන්සලක් දුන්නොත් පැකට් දෙකයි ඕනි වෙන්නේ. සව් දාන්සලක් දෙන්න සල්ලි කොහෙන්ද? මේ අයිස්ක්‍රීම් එකක් දෙන්න සල්ලි නැති එකේ. අපි කොස්කොත්තු දාන්සලක් දෙමු. මේ කාලේ කොහෙන්ද කොස්? මම නම් කියන්නේ මේ පාර කොලකෙන් දාන්සලක් දෙමු කියලා. දැන් කාලේ කොලකෙද කවුරුත් බොන්නේ. ඒක නිසා අපි රොටි දාන්සලක් දෙමු. රොටි හදන්න පොල් කොහෙන්ද? පොල් වගේද පිටිත් ඕනි. බෑ ඔය ඔක්කොටම වඩා හොඳයි ෆ්‍රයිඩ් රයිස් දාන්සලක් දුන්නා. හරි හරි දැන් ඉස්සත් වෙන්නකෝ. බීම එකක් දෙන්න බැරුව කොහෙද ෆ්‍රයිඩ් රයිස් ඉස්සත් වෙන්නකෝ. දැන් වෙන මොන හරි යෝජනා තියෙනවා නම් කියන්නකෝ. පොඩි අදහස්. අනේ ඔක්කොටම වඩා හොඳයි බෙලිමල් දාන්සලක් දෙන එක. බෙලිමල් වලට යන්නේ බෙලිමලුයි වතුරයි හකුරුයි විතරයි. පෙරිමල් වලට වැඩිය හොඳයි නේ කෙසෙල් දාන්සලක් දුන්නා. නෑ බෙලිමල් දාන්සලක් නම් හොඳයි. බෙලිමල් දාන්සලක් කොහෙන්ද හොඳ? මෙයා කියනවා කෙසෙල් එකක් කියලා. කෙසෙල් එකට කොහෙන්ද සල්ලි? තව කෙසෙල් හරියක් දෙන්න. ඇවරියෙන් පුළුවන් ද ගමකටම කෙසල් දෙන්න? ඒක තමයි. බෙලිමල් එකටත් හොඳයිනේ. බෙලිමල් දාන්සලක්ම දෙමු. ඔව් බෙලිමල් නම් හොඳයි. ඔව් බෙලිමල් ළඟට තිබුණා. එහෙනම් මේ පාරේ යෝජනා කරගත් විදියට පිළිමල් දාන්සලක් දෙමු. හැමෝම කැමතිද? කැමති. හරි. දැන් අපි බෙලිමල් හදන්න යෝජනා කරගත්තනේ. අපිට ඒකට හදන්න ඕන කප් බෙලිමල් හකුරු ඕන. පුළුවන් කට්ටිය පුළුවන් විදිහට බාර ගන්නවා. බෙලිමල් දාන්සල මම කප් 20ක් දිහා බාර ගන්නවා. එයාට විතර කප් ඔක්කොම ගේන්න බෑනේ. මමත් කප් ටිකක් ගේන්න. මම හකුරු දෙකක් බාර ගන්නවා. මම හකුරු දෙකක් විතරක් බාර ගන්නවා. ඔය කවුරුත් බාරගෙන දෙන්නේ නැහැ. ඒක කාට් සල්ලි නැතරත් අපේ තාත්තා මුදලාලිනේ. බෙලිමල් දාන්සලට අවශ්‍ය නම් කොහොම හකුරු ටික මම දෙන්නම්. චතුර්ණියක්ගේ බෙලිමල් දාන්සලට අවශ්‍ය වෙන බෙලිමල් ටික ඔක්කොම මම දෙන්නම්. කෞශල් වැඩිලා කන්නේ ඔක්කොම බෙලිමල් ගේන්න බෑනේ. මාත් බෙලිමල් ටිකක් ගන්න. බෙලිමල් දීපා කියලා මුට්ටේ සම්බන්ධ නැත බෑ. මම මුට්ටියක් දෙන්නෙන් විතර බෙලිමල් ගේන්න බෑනේ. මාත් බෙලිමල් ටිකක් ගේන්න. ඒ මුට්ටිය ඔක්කොම දැම්මම බෑ. මාත් මුට්ටියක් ගේන්නම්. මගේ චූටි දුව එයා ලස්සනට වැටික් කරලා තියෙනවා. මේ බලන්න ටීචර් හරිත් දීලා තරුත් දීලා ඈ හොඳට වැඩ කරන්න ඕන. හොඳට ඉගෙන ගන්න ඕන. හරිද? මේ බලන්නකෝ ටීචර් ලස්සන හරියකුත් දීලා ලස්සන තරුවකුත් දීලා. අනේ තාත්තයි දුවයි මොනවද මේ කතා කරන්නේ? අපේ දිය බලන්නකෝ ලස්සන වැඩ කරනවා. බලන්න ටීචර් ඇත්තටම හරිත් දීලා ලස්සනට තරුත් දීලා ලස්සනයි. ඒක නෙවෙයි මහත්තයෝ. මේ චූටි දුව වගේම අපිට ලොකු දුව ගැනත් බලන්න වෙලා. අදත් ඔන්න ඉස්කෝලේ ඉඳලා ආවේ අඬාගෙන ආනේ. නෝනේ මං අද ගුරුන් වහන්සේ හම්බුණා. හම්බෙලා ගුරුන් වහන්සේ මට කිව්වා ඕක අමනුෂ්‍ය බලපෑමක් කියලා. එහෙම කිව්වද? ඔව් පේනෝනේ. ඒ හන්දා සාන්ති කර්මයක් කරන්න ඕන කිව්වා. අපි දවසක් දාගෙන සාන්ති කර්ම කරමු. කොහොම හරි කරන්න ඕනනේ. කොහෙන්ද මේ වගේ ලොක්කී? ලොක්කී මේ තාත්තා කතා කරනවා. එන්නකෝ පුතේ. කොහෙද ඔයා? අනේ තාත්තේ මට නම් බෑ. යාළුවෝ හැමෝම මගේ මූන්ට විහිළු කරනවා. දැන් මගේ මූන්ට මොනවද දෙන්නේ? මං ඉස්සර කොච්චර ලස්සනට හිටියද? හරි මගේ දුවේ කලබල වෙන්න එපා. මම ওই ප්‍රශ්නේ විසඳනවා. තව දවස් 3ක් ඇතුළත ওই ප්‍රශ්නේ විසඳනවා දුවේ. චුට්ටක් ඉවසන්න. අපි සාන්ති කර්මයක් කරනවා ඔකට. ඒක කරලා ඉවර වෙලා එතකොට ඔක හරියනවා මගේ දුවේ. ඉංග්‍රීසි බෙහෙත් කරලා ඔක හදන්න බෑ. ඔක මේ සාන්ති කර්මයක්ම කරන්න ඕන මගේ දුවේ. ඉලි බලපන්
බලපං කොර හිරුනිට වෙලා තියෙන වැඩේ. ඒක තමයි බං මූණත් විකෘති වෙලා මම නම් කියන්නේ යකෙක් ගහලා බං. නිල් වෙලා බං මූණ. ගමේ නැන්දලා කතා කරන ඔකට යකෙක් ගහලා කියලා. කතා කරන්න යන්න හොඳ නෑ. කියන පාරකවත් යන්න හොඳ නෑ. ඇත්ත කතාව ඈ. මට නම් බය යන පාරකවත් යන්න හොඳ නෑ අපි. ඕකිගේ මූණ හැටි බලපන්. අපේ මේ හොඳට තියෙන මූණ ටිකක් ඇත වෙන ඕකිත් එක්ක හිටියොත් නෑ. ඇත්තට මේක මොනවද වෙලා තියෙන්නේ? ගමටම ශාපයක් නෑ ඕකි නම්. බලපාන හැටි. ඒක නම් ඇත්ත බං ඒ කියන්නේ පාරකවත් යන්න හොඳ නෑ. බලන්නවත් බෑනේ. බය හිතෙනවා. අඩේ හිරුනි අක්කා ඊයා මේ කවුද මේ? මූණේ හැටි විතරක්. මූණෙන්ද වලන් හැදුවේ යද්දකෙන්ද? ඒක නම් ඇත්ත. ඔය මොනවද? නැද්ද හලෝ මූණේ දැන් දෙලිගා ගන්න. දන්සලත් ඉවර වෙනවා. අපෝ මෙයාගේ හැටි. ඔයා නම් මේ දන්සලට ගැලපෙන්නේ නැහැ. අපෝ ඔයාව දැක්කොත් නම් කවුරුත් අපේ බෙලිමල් බොන්නේ ඔයා යන්න මෙතනින්. ඒක නම් ඇත්ත. යන්න. ඔය මොන මෙතන ඉන්න බා. ඔයා යන්න මෙතනින්. ඔයා ඔක වටන්නද හදන්නේ අපි අමාරුවෙන් හදපු බෙලිමල්. ඔයා නම් ඉන්න බා මෙතන. දැන් මම මෙතනින් යන්න. ඕක වැටුවොත් කට්ටියට බෙලිමල් මදි වෙනවා. ඉක්මනට ඔයා මෙතනින් යන්න. ඒක තමයි හරියන්නේ. මාමා මම මේ ආරංචි වුණම ගමන් ආවේ හිරුනි අක්කට ගොඩක් මේ දවස්වල අමාරු වුණාලුනේ එකපාරටම හිරුනි අක්කා අසාමාන්‍ය විදිහට වෙනස් වුණා කියලාත් අපේ අම්මා කිව්වා මේ ළඟදින් ට්‍රිප් එකක් ගියපු හින්දා මේ මට මේ දවස් ටිකේ ගෙදර එන්න බැරුනේ නැත්තම් හිරුනි අක්කා මාත් එක්කමනේ හැම නිතරම ඉන්නේ ඔව් අවිස්ක පුතේ හිරුනි අක්කට පොඩ්ඩක් අමාරු වුණා. මේ ළඟදි මම අපේ දෙට්ටවිල පොත්වල වැඩක් කියලා දීලා ගියා මාමේ. නැවත පුළුවන් වෙන සාන්ති කර්මයෙන් පස්සේ මේ ඔක්කොම ටික නැවත ඔයාලට ඒ වගේම වැටික් කරගෙන යන්න පුළුවන් මේ පුතේ. පොඩ්ඩක් ආවද? ඔව් මාමේ මමත් මේ අක්කි බලන් තමයි ආවේ. අක්කි ඉන්න පුතේ. බලන්නකෝ මාමේ හොඳට හිටපු හිරුනි අක්කට මොකද මේ වුනේ? කවුරුන් නොහිතපු දෙයන්නේ අවසානට උනේ නේද මාමේ? බලන්න පුතේ ඕවම තමයි ඉතින් මොනව කරන්නද නේ. ඔව් මාමේ පවුනේ හිරුනි අක්කා කොහොම හරි හිරුනි අක්කා මත ගන්න මම අපිට ඉස්කෝලේටත් ඔක්කොම කියලා දෙනවනේ මම උත්තරේ මත. ඕ හිරුනි අක්කලා අක්කි ඔයාලට ඉස්කෝලේ වැඩත් ඔක්කොම කියලා දෙනවා. ඒ හන්දා අපි කොහොම හරි ඒ දේවල් ගොඩ දාගෙන හරියයි දැන්. අපිත් එක්ක හිටපු හිරුනි අක්කා. ඔව් මේ ළමයෝ ඔයාලගේ දන්සල් වැඩවලටත් ඒ හැම දෙයකම උදව් වෙනවා. කට්ටිය මොකක් කට්ටිය ඔක්කොම ලෑස්තිලා ඒ දේවල් හොඳට කරගෙන යනවානේ. නැන්දේ අපිත් ආවා ශාන්ති කර්මයට. අනේ මේ මං අපේ හිරුනිගේ යාළුවා නේද? ඔව් නැන්දේ. මේ නැන්දේ හිරුනිගේ මූණ විකෘති වෙන්න කලින් එයා දිනපොතක් කියවුවා නේද? ඔව් නැන්දේ ඒක නම් ඇත්ත. ඔව් නැන්දේ මමත් ඒ පොත ටිකක් කියවලා බැලුවා. ඒක තියෙන මහා භයානක දේවල්. ඒක තිබ්බේ දැකලා මටත් ඇඬෙන්න ගියා නැන්දේ. ඔව් නැන්දේ ඒක කොහොම කියවද කියලා මට නම් හිතා ගන්න බෑ. ඇත්තට මේකේ තියෙන දුක හිතෙන දේවල් නැන්දේ. ඒක මම දැක්ක නැන්දේ. එහෙමද පුතේ? මේ අපේ හිරුනේ ඔව් නැන්දේ එයා කොච්චරවත් ඒ පොතමයි කියවන්නේ පන්තියේදී ඉස්කෝලේදී හැම වෙලාවෙම මං හිතන්නේ ඒ පොත ඔක්කොම කියවන්නේ නැති නේද නැන්දේ හිරුනිගේ මූණ විකෘති වෙන්න ඇද්දත් ඔය පොත කියවලා වෙන්න ඇති මේ අල්මාරියේ තිබ්බ පොත? ඔව් නැන්දේ
රුද්‍රා මොන රුද්‍රාද? අපේ ගුරුනාථෙක්ට රුද්‍රා කියලා මෙසෙල්ලම් කරන්න ආවද? බලමු හැප්පිලා අපි. ඇයි ගෙන්නන්න ඕනේද? එන්නකම් බලන්න එන පුළුවන් නම්. මෙච්චර කාලයකට මේ ඩිංගිරාල ගුරුනාන්දට යකෙක් යක්ෂණියක් අත් දීලා නැහැ. කියපන් මෙච්චර බල දින කවුද උඹ? මමද? මම රුද්‍රබල. මොකද બોලේ? මම රුද්‍රබල. කියපන් මේ දරියු කියකට රිංගලා
ඔබ මොනවාද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ දන්නවද මේ අහිංසක දරුවෙක් කවුද කියන්නේ? මේ අහිංසක අම්මටයි තාත්තටයි වදයක් නොදී මේ දැරිවි ගගෙන් අද යන්න ඕනි උඹ. තෝ දන්නවද මේ අහිංසක අම්මා තමයි මොන වගේ අම්මා? තොපි දන්නවද බලන්න? තොපි දන්නවද? මේට අවුරුදු ගානකට කලින් මේ අම්මා කුසෙම තමයි බලමු. මාවත් ඉපදුනේ. ඇන්ටි ගොතර මේක නෙගටිව් වෙදි මොනවා වෙනවද? didn't have වෙන්න ඕන. හරිද? didn't have වෙන්න ඕනේ දුන්න. අයියෝ. මගේ කෙනෙක් නේ පන්ති දාගන්න පුළුවන් කියලා බලන්න හරි අයින්සේ නේ බලන්න ඕනේ. ඔව්. දැන් මේ වෙලාව නම් පොඩි අයට තමයි පන්ති කරන්නේ. අතවසර. අපේ මාත් මේ දරුවට දුන්න පන්තියක් හොයාගන්න බැරි වේද? මෙයා කී වසරද? 9 වසරේ. 9 වසරේ පන්ති මේකෙන් පස්සේ තමයි තියෙන්නේ. මෙතන නෙමෙයි පන්ති. නෑ මෙතන නෙමෙයි කරන්නේ. එහා පැත්තේ පන්ති තමයි කරන්නේ. එහා පැත්තේ. ඔව්. ඒතර මගේ කෙලින් දාගන්න පුළුවන් වේද? පුළුවන්. ප්‍රශ්නේ. හොඳයි මාත්‍යෝ. හරි අයින්සේක කෙලින් බලන්න. නම මොකක්ද මේක? රුද්‍රා. රුද්‍රා. හරි. නම් බොගිටදී අපි එළියටලා ඉන්නේ නේද? ඔව් නවයේ පන්තිය තමයි. ඔයා නේද අරගෙන ආපේ? කියමු බලන්න ඕන නම. රුද්‍රා. 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 අයියෝ වෙනමක් තිබෙම නැද්ද? චික් විතරක්. ඔයාගේ මූණේ හැටි. මේකප් එක වැරදිලාද නේද? හැටිද මන්ද නේද කා? මේක තමයි. ඔයාගේ මුඩේ හැටි වෙන්නේ නැතිනේ. බලනවාකෝ ඔයාගේ හැටි. ඔයා නිකන් මගේ ගව්වේ පාට වගේ. හලෝ ඔයා පේන්නේ නැහැ ඔය ගම පේන්නේ නැහැ. ඔයා හරි කැතයි. ඒක. එයා කැතයි. ඊයා ඔයාගේ කැත ඔයාලා වගේ ගමට ශාපයක්. ඒක නම් ඇත්ත බං. ඔව් ඔව් බං අපේ ආච්චිලා ගමේ හිටියා මේ වගේ කෙනෙක්. ඔව් බං ඒක නම් ඇත්ත. බලපන් හැටි. යා. අයියෝ පන්තියෙන් ආදේශයට දින්න බකටයක්වත් බෙල්ලගත්තද? අඩෝ එහෙම කියන්න එපා බං ඒ පවුනේ කෙල්ල. උඹලටත් එහෙම වුණා නම් බලහන් මේක අපිට වඩා මේක ලොකුණා නේ. ඔව් ඔව්. ඒකනේ බං. මොණි ළමයි. ක්ලාස් එක පටන් ගන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට. දැන් මම මේ පන්තිරේ යනකොට එක ළමයෙක් මෙතන දුවන් යනවා දැක්කම. හරිද? එයා අඬගෙන ගිය ඔයගොල්ලෝ මොන හරි කිව්වද? කිව්වද? නෑ. මේ ළමයි හැමෝටම එක වගේ සලකන්න ඕන. හරිද? දැන් ඒ ළමයි එහෙම වෙනස් කියලා අපි යාට මේ වෙනස් විදිහට සලකලා හරියන්නේ නෑ. හරිද? ළමයි කොහොම ඔක්කොම එක ළමයි තමයි. වෙනසක් නෑ. හැමෝම එක වගේ ළමයි. හරිද? හැමෝටම එක වගේ සලකන්න ඕන. අපි වෙන විදිහට ඒක වෙන එක්කෙනෙක්ට වෙන විදිහට සලකලා හරියන්නේ නෑ. හරිද?
හැම ළමයාටම අපි එක විදිහට සලකන්න ඕන. හැම ළමයාම එකයි අපි. ළමයා කොහොම හැම ළමයා තමයි. හරිද? හැමෝටම එහෙම දැන් ඔයගොල්ලන් වෙන ළමෙක් දැන් එයා වෙනම පොඩ්ඩක් වෙනස් කියලා එයාලා බැනලා හරියනද ඔයගොල්ලන්? නෑ ඒගොල්ලන් බැනලා කොම් කරලා එහෙම හරියන්නේ නැහැ. එහෙම ළමයි වේලවන්න ඒගොල්ලන් කොම් කරන විදිහ වැඩක් කරන්නේ නැහැ. අපි දැන් සාමාන්‍ය ඉස්සෙල්ලා එහෙම කරන්නේ නැහැ. ඔක්කොම එක විදිහට හැමෝටම එක වගේ තමයි සලකන්නේ. හරිද? ඒ හින්දා ඔයගොල්ලන් පන්ති එනවා නම් ඇවිල්ලා ඒගොල්ලන්ට හැමෝම එක වගේ ඉන්න ඕනේ යාළුවොත් එක්ක. යාළුවන්ට බැනලා ඒගොල්ලන්ට මේ කොම් කරලා ඒගොල්ලන් එහෙම හරියන්නේ නැහැ. හරිද? හැමෝම අද ඉඳන් පුරුදු වෙන්න ඕනේ. ඔයගොල්ලන් පන්ති එනවා නම් පන්ති වැඩ කරනවා වගේ මේ ඉගෙන ගන්න ඕනේ මේ වගේ දේවලුත් ඕගොල්ලෝ. හරිද? ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ පොතේ පතේ ඒව නෙමෙයි. පන්තියට ඇවිල්ලා හැමෝටම සලකන්න. කියන්නේ ඔයගොල්ලන් යාළුවොත් එක්ක කතා කරනකොට ඒගොල්ලන් හොඳින් ඒගොල්ලන් කතා බහ කරලා එහෙම ඉන්න ඕනේ. එක එක්කනව කොම් කරලා එහෙම හරියන්නේ නැහැ. හරිද? අද ඉඳන් එන එහෙම කරනවා නේද? ඊපස්සේ නම් ඒ වගේ වැඩි කරන්න බෑ පන්තියේ. මම ඒක හොඳට හොයලා බලනවා ඔයගොල්ලන් හරියට වැඩේ කරනවාද පන්ති ඉගෙන ගන්නවා වගේම අනිත් වැඩත් කරන්න ඕන හරියට. හරිද? මගේ පුඩ නිල් පාටයි කියලා මට හැමෝම විහිළු කරනවා. මං එයාට කරන වැරද්ද මොකද්ද නංගි? අක්කේ ඒ ලොකු කට්ටියට බේර කිව්වද පුංචි අපට එහෙම බේද නෑනේ. ඒක තමයි. අක්කේ ඔයා ඒව ගණන් ගන්න එපා. ඔයා හදන්නත් එපා. කඳුළු පිට ගන්න ඔයාගේ ඉස්සල්ලාම. ඔයා කොච්චර ලස්සනයිද? ඒක තමයි. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඔයා එහෙම කියන්න එපා. ආයි උත්තරගල ගෑනලා මේ ක්ලාස් එකට ගෙවන්න වෙනවා. මොකද මේ කෑ ගහන්න අන්න අරහෙට හැනවල කෑ ගහන එක හරිද? මම මේ ඔයාලට කියන්න ආවේ වෙන දෙයක් ගැන. අන්න අර පන්ති වල රුද්‍ර කියලා ළමෙක් මූණ විකෘතිච්ච ළමෙක් හරිද? මූණත් නිල් පාට වෙලාලු. ඇයි අයියෝ ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද? එතකොට එයාගේ මුණ අපිටත් දෙනවා. ඒක තමයි මල්ලිට තේරෙනවා නම් කියයි ඔයාට තේරෙන්නේ නැත්තේ. ඔයාට ඉතින් මොකුත් තේරෙන්නේ නැහනේ. ඇයි අක්කේ යාගේ මුණ එහෙම? එයාට ඉතින් ඒක උපතින්ම අපදයක්නේ. එයාත් අපි වගේම ළමෙක්නේ ආපව්වනේ. මොන පවුද නංගි යාගේ මුණ අපිට ආවම කොහොමද සමාජෙට මුණ දෙන්නේ? ඒක තමයි මේ සඳලිට තේරෙනවා නම් ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ? ඔයාලා එහෙම කවුරුත් ඔන්නේ පන්තිරි ගිහිල්ලා මට අහු වෙන්න එපා. මං නරකක්ක කියන්න එපා හරිද? මටත් යාළුවනේ මුහුණ දෙන්න බැරුව යනවා. එහෙම වුණත් මමත් මගේ පන්තිය කොන්නෙනවා. හරි හරි අක්කේ අපි යන්නේ අත් එක්ක කතා කරන්න. නංගි පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. අයියා නේ අඬන්නේ. මගේ මුණ නිල් පාට එන්නා මට හැමෝම විහිළු කරනවා. කවුද විහිළු කරන්නේ? මගේ පන්තියේ යාළුවෝ. ඔයාගේ නම මොකද්ද? රුද්‍ර. එයාගේ මුණ නිල් පාට? මගේ ඒක දන්නේ නෑ. ඒක ඔයාට උනද නිල් පාට? අඬන්නේ පානේ දැන් අපි වගේ යාළුවෝ කෙනා හිතා ගන්න කොහොමද අඬන්නේ? අඬන්න එපා ඉතින් යාගේ හදේ ආවම යාළුවෝ. ඔයා ගණන් ගන්න කියන්නේ අපි කිව්වේ වලන ගන්න මොනේ හිටියා අයියෝ කැලේ මොකක්ද යාට වෙලා තියෙන්නේ මේ?
අයියෝ අලුතෙන් ගියා කියලා ළමයි මොනවා හරි කිව්වද ඔයාට? මගේ ඇඟට තීන්ත බඩ පෙල්ලිලා දානවා. අනේ මම රත්තරන් දුව. ඔය ගණන් ගන්න එපා ළමයි ඕනොට ටික කිව්වට ගණන් ගන්න එපා ඔය දේවල්. ඔය අදනේ ඉස්සෙල්ලාම ගියේ ඒකින්දනේ ඔය ඉතින් තව දවසක් දෙකක් ගියාම ඕක හරියයි මම දුව. ඉතනත් මම මැරිලා යනවා. මගේ දුවේ. ඔයා මොකද ඔය වගේ දේවල් කියන්නේ ඔයාට තාත්ති ඉන්නවනේ. ඇයි ඔයාගේ තාත්තිට ආදරේ නැද්ද ඔයා? ඔයාට ඔයාගේ තාත්තිට ඔයා ආදරේ නැද්ද මගේ රත්තරන් දුව? අනන්න එපා. අනන්න එපා අපි ගෙදර යන් ආ. අනන්න එපා අපි ගෙදර යන්. අනේ මොකද අනේ ඔයා මේ දවස් ටිකේම මේ අහස පොළොව ගැටලා ගන්නවා වගේ කල්පනා කරන්නේ? නෝන මට අහස පොළොව ගැට ගහන්න පුළුවන් නම් ඒත් මං අහස පොළොවක් ගැට ගහනවා මගේ දරුවා වෙනුවෙන්. ඔයා දන්නේ නැද්ද? අද උදේ මම මගේ දරුවා එක්කම පන්තියට ගියා. ඒ දරුවා මම පන්තියට එක්කන් ගියේ කොච්චර අපහසුවෙන්ද? ඒ දරුවා පන්තියට ගියේ වෙලාවේ ඉඳලා අනිත් දරුවන්ගෙන් ඒ දරුවට මේ වුණ දේවල් දිහා බැලුවට පස්සේ මට නම් සතුටක් නෑ නෝන. මට නම් මේ දරුවා සනීප කරගන්න කන්නම් කවදාකවත් සතුටින් ඉන්න පුළුවන් කමක් නෑ. බලන්නකෝ ඒ දරුවා විඳින දුක. එයාට මොන දුකක්ද මහත්තයෝ? කන්න බොන්න දෙනවා නම්, ඉදුම් හිටුම් දෙනවා නම්, අපි හැමදේම කරනවා නම් ආයේ මොන දුකක්ද? මොනවා? කන්න බොන්න දුන්නට, ඉදුම් හිටුම් දුන්නට, ඇඳුම් පැළඳුම් දුන්නට ඒ දරුවාට සතුටින් ඉන්න පුළුවන් කියලාද ඔයා කියන්නේ ඔය? මොන අම්මා කෙනෙක්ද අම්මවා? දරුවෙක් මේ ලෝකෙට බිහි කරා නම් ඒ දරුවට කන්න බොන්න තිබ්බට ඒ දරුවට සතුටින් ඉන්න බෑ. බලන්නකෝ ඒ දරුවා කොච්චර අපහසුතාවයකටද පත් වෙලා තින්නේ කියලා. ඒ දරුවා සනීප කරගත්තේ නැත්නම් මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඔයා ওই විදිහට කතා කරා කියලා මට නම් බෑ. ඒක බලාගෙන ඉන්න. ඒ දරුවා අර ළමයි ඉස්සරහ විදිහට දුක් විඳින බලාගෙන ඉන්න. අනේ දෙයියනේ. දෙයියනේ තමයි. මේ ගේ සාන්තිකට තියෙන රත්තරන් බඩු ටිකක් උකස් කරලා මේ හැමදේම කරලා සනීප කරන්න දැන් කොච්චර දේවල් කරාද? නෝනා රත්තරන් බඩු රිදී රත්තරන් ගෙදර තිබ්බා කියලා දරුවෙක් සනීප කරගන්න බෑනේ. අපි මොනා කරලා හරි අපේ දරුවා සනීප කරගන්න ඕනේ. ඇයි ඔයාට ඔය තරම් මොක තේරෙන්නේ නැත්තේ? මං කියන දේ ඔයාට ටිකක්වත් තේරෙන්නේ නැද්ද? ඔය ඇයි ඔය තරම් අම්මා කෙනෙක් හැටියට දරුවා ගැන ඔය තරම් හිතන්න බැරි? මං එක දෙයක් කියන්න ඕනේ. දැන් ඔයා කියන රිදී රත්තරන් ටික මාල ටික ඔක්කොම උකස් කරා කියලා. මේ දරුවා ගැන ආසාවක් තියෙනවනම් මේ දරුවා අපිට කොහොම හරි සනීප කරගන්න ඕනි කියලා හිතෙනවා නම් මට කිව්වා මගේ ලොකු මල්ලි ලක්ෂ 5ක් දෙන්නම් කියලා. අනිත් පොඩි මල්ලි කිව්වා ලක්ෂ 3ක් දෙන්නම් කියලා. ලක්ෂ 23ක් ඕනි මේ දරුවා සනීප කරගන්නවා නම්. අපිට වෙන කරන්න දෙයක් නැහැ නෝනේ. මං කියන දේ අහන්න. මේ දරුවා කොහොම හරි සනීප කරගන්න ඕනේ. අර ඔයාගේ තියෙන අර පහළ තියෙන කුඹරවත් උකස් කරලා අපි මේ දරුවා සනීප කරගමුද නෝනා? මට මගේ දෙමව්පියන්ගෙන් කියලා හම්බ වුණේ ඕක විතරයි. ඒක මන් දන්නවා නෝනා. ඒකත් මට උකස් කරන්නද කියලා කියන්නේ? නෝනා. දෙමව්පියන්ගෙන් කියලා ඔයාට හම්බ වෙච්ච එක තියාන් හිටිය කියලා අපේ දරුවා අපි කොහොමද බේරගන්නේ? මට දැන් ඇති වෙලා මේ කංකරච්චලේ අප්පා. ඔයාට විතරක් නෙමෙයි නෝනා මටත් මේ දිහා බල බල තවත් ඉන්න නම් පුළුවන් කමක් නැහැ. ඇයි මං විතරක් මේ දරුවා ගැන හිතන්නේ? ඇයි ඔයාට මේ ගැන හිතන්න බැරි? ඔයා කියනකෙම දෙමව්පියන්ගෙන් හම්බෙච්ච කුඹර විතරයි තියෙන්නේ කියනවා. හැබැයි අපි දෙන්නකම දරුවා නේද මේ? තාත්තා දුවයි ඕල දැක් කරගන්න එකයි ඇද්දේ. මම යනවා ගෙදර යන්න. යනවා යන තැනකට යන්න. තාමුසෙට මේ ලොකුණා මහලුක කුඹර දරුවට වැඩිය. ගිහලා ඕන දෙයක් කරගන්නවා. මම බලා ගන්නම් ඒක. අනේ තාත්තේ අම්මට එන්න කියන්නකෝ තාත්තේ. අම්මා හිටියා කියලා කවදාකවත් ඔය සතුටින් හිටියද මේ ගෙදර? ඒ උඩට ඒ වගේ අම්මනේ තාත්තේ. අම්මා නම් ඇයි මගේ දුවේ අම්මා ඔයා දාලා ගියේ? ඔයා ගැන දුකක් තියෙනවා නම් අම්මා ඔයා දාලා යනවද? මම දන්නවා යා මට ආදරේ.
ආදරයක් තියෙනවනම් ඇයි මං කියන දේ අහන්න බැරි? ඔය සනීප කරගන්න මට ඉඩ දෙන්නේ නැත්තේ. ඒක නිසා මං කොහොම හරි ඔය සනීප කරගන්නවා. අම්මා නෑ කියලා දුක් වෙන්න එපා මගේ දුවේ. අම්මා නෑ. අනේ තාත්තේ වැදලා කියන්නම් තාත්තේ මට අම්මව ගෙනත් දෙන්න තාත්තේ මට එයා නැතු ඉන්න බෑ. මගේ දුවේ. මගේ රත්තරන් අඬන්න එපා ඔය විදිහට. ඔයා ඔය විදිහට අඬනකොට මටත් දුක හිතෙනවා. අනේ තාත්තේ අම්මව ගෙනල්ලා දෙන්න තාත්තේ. මගේ දුවේ අඬන්න නැති. මං කොහොම හරි ඔයාව සනීප කරගන්නවා. අනේ දුක් වෙන්න නැති වෙන්නත් ගන්න ඕන. මම ඔයා කොහොම හරි සනීප කරගන්නවා. මේ ළමයා පේන්න නැත්තේ මොකද? රුද්‍රා! රුද්‍රා! අනේ දෙයියනේ මොකද මේ කරගෙන තියෙන්නේ? අනේ මගේ රත්තරන් කෙල්ලේ. අනේ මගේ දුවේ මොකද්ද මේ කරගෙන තියෙන්නේ? අත්තර එක දරයක් කතාරින්න. අනේ මගේ දුවේ. අනේ මගේ රත්තරන් කෙල්ලේ මොකද්ද මේ කරගෙන තියෙන්නේ? අනේ දෙයියනේ අනේ මගේ කෙල්ලේ. රුද්‍රා! එක දරයක් කතා කරපන් කිව්වේ එක දරයක් කතා කරපන්. රුද්‍රා! 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 අනේ මගේ දුවේ මට සමාව යන්න. මම ගත්ත වැරදි තීරණය නිසා මම මේ දුක් විඳින්නේ. අනේ මගේ රුද්‍රා මට සමාව යන්න. මගේ දුවේ. ඔයා මට සමාව දෙනවා නේද මගේ දුවේ? අයියෝ. සමාව එදා මගේ මේ රූපේට මං කොච්චර අසරණද මගේ මේ උපතින් පාපු මේ රූප නිසා මං කොච්චර අසරණද මගේ මනසට වඩා මට හදලා කරපු මගේ අපච්චිවට නැති වුණා මේ මනුස්ස ලෝකේ ඉන්නේ තිරිසන් වගේ නෙවෙයි රුද්‍රා. දැන් මට කියපන් මේ දරුවේ කියකින් යන්න ඔබ මොනවද ඉල්ලන්නේ කියලා. මොනවද ඕන? උඹ හිතුවේ මම පෙරේතෙක් කියලා? උඹලා ගාලේ කොට්ටට පුලුට්ටට මල පෙරේතේ වගේ මං උඹලගේ දණි දෙන්නේ නැහැ. තෝ මොකද මොන වලකින්ද? ගහපියා වෙලේ. මම මෙතනට ආවේ උඹලගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම. උඹලට පාඩමක් උගන්වන්නයි මම මෙතනට ආවේ. අසරණ ළමයි අසරණ කරන එවුන්ටයි. බොරු ආදරේ පෙන්නලා තමන්ගේ ළමයින්ව තාලයට අම්මලටයි. මෙන්න මුම්මගේ ඔර කට්ටලින්ටයි පාඩමක් උගන්වන්න තමයි මම ආවේ. මම රුද්‍රාකෝ
අපි ඔක්කොම එකතු වෙලා දින 3ක් ඇතුළත මේ වගේ අම්මා තාත්තා අසරණ කරලා දාලා ගිය ළමයි ඉන්න ළමා නිවාසයකට අංග සම්පූර්ණ දානයක් දෙන්න ඕනේ. එතකොට මම මේකෙන් යන්නම්. හැබැයි මේ රුද්‍රත් එක්ක සෙල්ලම් බෑ. ඒ වගේම මේ වගේ ළමයි අසරණ කරන ඕනම නරුමෙක්ගේ පොට්ටෝ මේ කන්න මන් දෙපාරක් හිතන්න. ඒක වර්ග තියාගනිමු. කාපිය